ඊට 1500 කාන්තා තරග සෞවේ ජයග්‍රාහී ක්‍රීඩිකාවන්ට සහතික සහ ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාව. එම සහතික සහ ජය සංකේත ප්‍රදානය වෙනුවෙන් ලබනවා සබරගම පළාත රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රවීණ මලන ක්‍රීඩා පුහුණුකරුවෝ. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලද ක්‍රීඩිකාවන් ගණනාවක් බිහි කළ එම ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවෙකුට රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී රෝහිත ගුණරත්න මහත්මයා ජය සංකේත ප්‍රදානයට ඉක්මනු ලබන්නේ. 1500 කාන්තා තරග සෞව විනාඩි 5යි තත්පර 13.1.2ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ තුන්වන ස්ථානයේ හිමි කරගනිමින් ලෝක පදකම හිමි කරගන්න ලබනවා එස් නිරෝෂා රත්නපුර දිස්ත්‍රික්කයේ. විනාඩි 5යි තත්පර 11.2ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ දෙවන ස්ථානයේ හිමි කරගනිමින් රිදී පදකම හිමි කරගන්න ලබනවා MHT ලක්මිරි රත්නපුර දිස්ත්‍රික්කයේ. විනාඩි 4යි තත්පර 59.06ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ ප්‍රථම ස්ථානයේ හිමි කරගනිමින් රන් පදක්කම හිමි කරගන්න ලබනවා ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ලංකාවේ ජාතික මට්ටමේ ජාතික සූරතා තරගවලදී මීටර් 1550 තරග සෞ දසදහස තරග සෞ තුලින් ජයග්‍රහණ හිමි කර ගැනීම සිදු කර ඒ වගේම දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සහ ආරාධිත ජාත්‍යන්තර මල්ලකඩ තරගවලදී ජයග්‍රහණ ලද ක්‍රීඩිකාවක් වන AN ලංකා ආර්යදාස රත්නපුර දිස්ත්‍රික්කයේ ජය සංකේත ප්‍රදානය ජය සංකේත ලැබීම ලංකා ආර්යදාස ප්‍රදානය කිරීම ඇයගේ පුහුණුකරු රෝහිත ගුණරත්න මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ අනුරාධ රෝහිත ගුණරත්න මහතායි විසිරුයි ජය සංකේත ප්‍රදානය. යනුව ජය සංකේත ප්‍රදානය සඳහා එක්වූ රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී රෝහිත ගුණරත්න මහතාණන් ඒ සමගම එක්වුණු ක්‍රීඩා පුහුණුකරු ජානක සඳරුවන් මහතාට ස්තුතිය ක්‍රීඩිකාවන්ට සුබපැතුම්.